ආයිබෝන් හැමෝටම ඇමරිකාව මැදිහත් වෙලා නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගැනීමත් සමගම ලොව සියලු දෙනාගම ඇස් වෙනිසියුලාව වෙත යොමු වුණා. දේශපාලනික වශයෙන් විප්ලවකාරී අත්දැකීම් වලට මුහුණ දෙමින් ආර්ථික වශයෙන් දරුණු පසුබෑම් අත්විඳීමින් සිටින වෙනිසියුලාව කියන්නේ සුවිශේෂී සංස්කෘතික සහ පාරිසරික උරුමයක් හිමි රටක්. වෙනිසියුලාව පිහිටලා තියෙන්නේ දකුණු ඇමරිකාවේ උතුරු කොටසේ. ඒට උතුරින් කැරිබියන් දූපත්, බටහිරින් කොලොම්බියාවත්, දකුණින් බ්‍රසීලියත්, නැගෙනහිරින් ගායනාත් සීමාවේ. ඒ රටේ කඳු, වනාන්තර, තෘණභූමි සහ සුන්දර වෙරළ තීර එකට එකතු වී ඇත. වෙනිසියුලාවේ රාජධානිය තමයි කාරකස් නගරය. ඒ රටේ ජනගහනය මිලියන 28කට අධික වන අතර ප්‍රධාන භාෂාව ලෙස ස්පාඤ්ඤ භාෂාව භාවිත කරනවා. වෙනිසියුලාව ලෝකයේ විශාලතම තෙල් සංචිත ඇති රටවල් අතරින් එකක්. එක් කාලයක මේ රටේ ආර්ථිකය ඉතා ශක්තිමත් වීමට හේතු වූයේ මේ තෙල් සම්පත්. නමුත් පසු කාලීනව ආර්ථික අර්බුද සහ වැරදි කළමනාකරණය හේතුවෙන් රට දැඩි අර්බුදයකට ලක් වුණා. අද වන විට වෙනිසියුලාව උද්ධමනය, භාණ්ඩ හිඟය සහ රැකියා ගැටලු වැනි බරපතල ගැටලු වලට මුහුණ දෙමින් පවතිනවා. මෙම තත්ත්වය හේතුවෙන් ලක්ෂ ගණන් ජනතාව වෙනත් රටවලට සංක්‍රමණය වෙලා තියෙනවා. එහෙත් වෙනිසියුලාව කියන්නේ ස්වභාවික සුන්දරත්වයෙන් අතිශයින්ම පිරි රටක්. ලෝකයේ උසම දිය ඇල්ල වන ඒන්ජල් දිය ඇල්ල මේ රටේ පිහිටලා තියෙනවා. වෙනිසියුලාව කියන්නේ ලෝකයේ සංචාරකයන්ගේ විශාල ආකර්ෂණීය රටක්. වෙනිසියුලාවේ සංස්කෘතිය ස්පාඤ්ඤ, අප්‍රිකානු සහ ආදිවාසී සංස්කෘතික බලපෑම් මිශ්‍ර වූ එකක්. මේ රටේ බේස්බෝල් ක්‍රීඩාව ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක්. ස්වභාවික සම්පත් සහ සුන්දරත්වයෙන් පිරි රටක් වුණාට වෙනිසියුලාව අද බරපතල අභියෝගයකට මුහුණ දීලා ඉන්නේ. ඉදිරියේදී මේ රට නැවත නැගී එන දවසක් අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ වලින් ඔයාලගේ දැනුම තවත් වැඩි කරගන්න අපේ සිංහල දැනුම channel එක දැන්ම subscribe කරන්න.